ආයුබෝවන් පිටිපස්සේ ලොකු සද්දයක් ඇහෙනව නේද? කට්ටියක් එක්ක පේනව නේද? අදත් ඔන්න අලුත්ම ඒ කියන්නේ ජීවිතේට කරලා නැති අලුත්ම වැඩක් අදත් කරන්නේ. ට්‍රෑම් එකේ විශේෂ චාරිකාවක්. උඩ ගහලා තියෙන්නේ කීර්ෂ උන්ට වේග්ස් කියලා. ඒ කියන්නේ පල්ලිය යනවා මේ වෙලාවේ මගදිගේ. පල්ලිය සර්විස් එක තියෙන ඉරිදට. ඉතින් අද මේ ට්‍රෑම් එකේ ඒගොල්ලෝ බුක් කරලා තියෙන්නේ පල්ලියෙන්. මේක ඇතුලේ තනිකර අද පල්ලියේ සර්විස් එක ට්‍රෑම් එක ඇතුලේ කරන්නේ. ෆාදර් කෙනෙක් ඉන්නවා. ෆාදර් අපේ හොඳ යාළුවෙක්. සතුටුයි ඉතින් මේ වැඩේට සම්බන්ධ වෙන්න ලැබිච්ච එකට. Ich wollte kurz filmen. Sowas habe ich nie gesehen. Schön. Hier ist ein Altar, ne? Da hinten. Ist ein Altar da hinten aufgebaut. Echt? Ja. Noch ein bisschen weiter. Hier? Schön. Ja. Wow. අඩේ මෙතන මේ අල්තාරේ හදලා තියෙනවා පල්ලියේ. ලස්සනට. මෙතන ඉඳන් තමයි එතකොට ෆාදර් දිව්‍ය මෙහෙයවන්නේ. ඉතින් මේ පල්ලියේ කොඩි එල්ලලා තියෙනවා හැමතැනම. මේක ඒවංගේලිෂ් කියලාද කියන්නේ ඉංග්‍රීසියෙන්? මොකද්ද දන්නේ නැහැ. මේ ජර්මන් වලින් කියන්නේ ඒවංගේලිෂ් කියලා. ඉතින් මේ කොඩි එල්ලලා තියෙනවා දිගටම කොඩි තියලා තියෙන හැමතැනම. ඉතින් පල්ලියේ හැමෝටම විවෘත ආරාධනාවක් කරලා තියෙනවා මේ දවසට එන්න කියලා. හෝල්ට් 3ක අපි නවත්තනවා. ඒ 3ේදී එතකොට කැමති කෙනෙක්ට මෙහෙයට සම්බන්ධ වෙන කට්ටියට නගින්න පුළුවන්. ඊට පස්සේ ඉතින් දිගටම මෙහෙය තමයි යන්නේ. ඔය ඉන්නේ ඔක්කොමල්ලා සෙනග ලෑස්තිලා ඉන්නේ දැන් නගින්න. මට කලින් ට්‍රෑම් එකක් තියෙනවා. එයා ගියාට පස්සේ මේ ට්‍රැක් එකේ නිකන් වටයක් යන්න තියෙන්නේ. අඩි ලස්සනයි. Möglich mit Danka Sinter, der uns hier sicher durch Mainz fährt. Und auch Gebete und biblische Worte und natürlich eine Predigt. Aber viel mehr Zeit, wenn wir das nicht verstehen, viel zu lange rumgelegen, viel zu lange keine Bier. එලගිරි මන් දැන් ඩිපෝ එකට ට්‍රෑම් එක අරන් ආවා. කට්ටිය තෑන් කරලා මට වෙන්නේ චොක්ලට් එකකුත් දුන්නා. මේ ඉතින් පළවෙනි පාරට තමයි ওই වැඩේ කරේ. එහෙනම් හරි දැන් ට්‍රෑම් එක තිබ්බා. වැඩ ඉවරයි. එහෙනම් ජය